හයි හැමෝටම. අද අපේ දවස බෙදාගමුද? අද අපි දෙන්නම නිවාඩු දවසක් හින්දා අපි හිතුවා අපි කලින් ගෙනල්ලා තියෙන මේ මල් පැල ටික මල් පාත්තියේ හිටවන්න. මේ වැඩේ ඉවරුණාට පස්සේ අපි හිතාගෙන හිටියේ ලස්සන ෆ්ලවර් ගාඩන් එකක් බලන්න යන්න. ඒ වුණාට අපි හිතුවට වැඩිය අපි මේ වැඩේ කරලා ඉවර වෙනකොට චුට්ටක් වෙලාව ගිහිල්ලා තිබෙන හින්දා අපිට ඒ ගමන යන්න බැරුව ගියා. කළුවර වේගෙන එන්න ළඟ හින්දා අපි අපේ වැඩේ මේ විදිහට ඉවර කරලා අපි රැට බලන්න යන්න පුළුවන් ලස්සන තැනක් ගැන හිතලා ඒක බලන්න යන්න පිටත් වුණා. ඒ යන අතරමඟදී මෙන්න මේ ලස්සන මල අපිට හම්බුණා. වකුළු දැල් කඩන්න ගන්න බ්‍රෂ් එක හැඩේ තමයි මේ මලේ හැඩේ. මෙහෙම ලස්සනට මල් වටේටම පිපිලා තියෙනකොට මට නම් හිතෙන්නේ දිව්‍ය ලෝකෙත් වටේටම මේ වගේ ලස්සන මල් ඇති කියලා. අපි හැමෝගෙම ජීවිතවල මල් පිපෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි මේ මල් බලාගෙන යනකොට රාත්‍රිය උදා වෙමින් තිබුණා. ඉතින් මේ බලන්නකෝ හරිම ලස්සනයි. අපි ශිබුයා ක්‍රොසින් එක ළඟට ළඟා වෙමින් තමයි හිටියේ. මෙතන ඉඳලා තමයි අපි අපේ මතක පොතට ලස්සන මතක එකතු කරගත්තේ. අවුරුදු 3ක් වගේ කෙටි කාලයක් මං ජපානයේ හිටියත් ශිබුයා හරහා ගමන් කරලා තිබුණත් මෙතනින් බැහැලා මේ වගේ වීඩියෝස් අරගෙන සතුටු වෙච්ච පළවෙනි දවස අද. ඉතින් මට මේ දවස ආස හිතෙන සතුට දවසක්. අපි වාහනේ පාකින් එකක දාලා මේ හැම පාරකම පැය 3ක් විතර ඇවිත්තා. ඇවිදලා ලස්සන මතක සහ සතුට එකතු කරගත්තා. මේ තියෙන්නේ ලෝකේ ජනප්‍රියම ක්‍රොසින් එක. ඒ කියන්නේ වැඩිම ජනග්‍රහණයක් එකම වෙලාවේ ක්‍රොස් කරන ක්‍රොසින් එක. මේක තියෙන්නේ ශිබුයා වල. අපි වගේම තව ගොඩ දෙනෙක් මෙතනට ඇවිල්ලා වීඩියෝ ෆොටෝස් අරගන්නවා. වැඩ ඇරිලා ගෙදර යන අය, මෙතනට ඇවිල්ලා විනෝද වෙන්න ඉන්න අය හැම දෙනෙක්ම වගේ මෙතනින් පාර මාරු වෙනවා. අද දවසේ අපිට හම්බෙච්ච මෙතන හිටිය මිනිස්සු හැමෝම හරිම කාරුණිකයි. එහෙනම් මේ ටිකත් බලන්නකෝ. මෙයාව ගෙදර අරන් යන්න මට මහා ආසාවක් ඇති වුණේ. අපි මෙයාව ගන්න try කරාට අපිට ගන්න බැරුව ගියා. එයා අපි එක්ක යන්න කැමති නැතුව ඇති. ඉතින් අපි ඒක අතහැරලා මේ වීදි පාරේ ආයෙමත් ඇවිදින්න පටන් ගත්තා. අපි හැමෝම ආස දෙයක්නේ චූටි දේවල් වලින් සතුටු වෙන්න. ඉතින් අපි දෙන්නත් සතුටු වෙච්ච එක දවසක් තමයි මේ අද ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවේ. අපි මෙතන ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා ආපහු ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ආපහු මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඔයාලත් එක්ක බෙදාගන්න එනකන් හැම කෙනෙම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.